Welcome to Leaf House Private Limited. Leaf වාහනවලට සේවාවන් සපයන ආයතන රටේ වැහි වැහලා තියෙන කාලෙක ඔයා Leaf House Private Limited ම තෝරගන්න ඕනේ ඇයි කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. Leaf වාහනවලට සේවාවන් සපයන ආයතන ගැන කතා කරද්දී අපි හැමදාම ඔයාලට කියන කාරණයක් තියෙනවා ලංකාව ඇතුලේ වංචනික ස්ථාන තමයි අපිට නිරන්තරයෙන් බහුලව දකින්න හම්බෙන්නේ කියලා. ඉතින් මේ වංචනික ස්ථාන ගැන කතා කරද්දී මෙයාලා ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ සමාජ මාධ්‍ය ජාලාවල. විශේෂයෙන් Facebook වල මෙයාලගේ Facebook එකේ ගොඩක් මෙයාලගේ Facebook groups තියෙනවා Leaf වාහන වල සේවාවන් සපයන ආයතන වල. ඉතින් මේ groups වලින් ඒ සේවාවන් ගැන අදහසක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට එතන තියෙන යථාර්ථය ඇත්තටම ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ group ක්‍රියාත්මක වෙන්නේ එයාලට ඕන විදිහට එයාලගේ මතය එයාලට සමාජයට දාන්න ඕන විදිහට තමයි එයාලේ groups ක්‍රියාත්මක කරන්නේ. සමහරවිට එයාලම post දානවා, එයාලම ඒවට comments කරනවා, එයාලම ඒවට හොඳ reviews දානවා. ඉතින් ඒ වගේ තැනක ඒවා සමාජ මාධ්‍ය ජාලවලට විශේෂයෙන් Facebook එකට ගිහිල්ලා ඒ වගේ ආයතනයක ගැන විශ්වසනීයභාවය තහවුරු කරගන්න උත්සාහ කරනවා නම් ඔයාලට කවදාවත් හරි තීරණයට එන්න හම්බෙන්නේ නැහැ. Leaf House ආයතනය ගැන කතා කරද්දී ඔයා ඒ වගේ Facebook group එකකින් Leaf House ආයතනය ගැන යම් අදහසක් ගන්න උත්සාහ කරනවා නම් ඔයාලට කිසි වෙලාවක Leaf House ආයතනය ගැන හරි අදහස ගන්න හම්බෙන්නේ නැහැ. මොකද එයාලා එතන උත්සාහ කරන්නේ එයාලගේ ආයතනය ප්‍රවර්ධනය කරගන්න, එයාලගේ ආයතනයට තව වැඩිපුර කස්ටමර්ස්ලා ගෙන්න ගන්න. ඉතින් Leaf House ආයතනය ගැන Leaf House ආයතනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, අපේ සේවාව කොහොමද කියලා දැනගන්නවා බලාපොරොත්තු වෙනවා නම් කිසිම වෙලාවක Facebook group එකකට ගිහිල්ලා ඒ මතය ගන්න උත්සාහ කරන්න එපා. ඉතින් ආයතනයක් විදිහට Leaf House ආයතනය අපිට තියෙන ලොකුම ශක්තිය තමයි අපේ පාරිභෝගිකයන් අපෙන් සේවාව අරගෙන යාලා සමාජයේ ගිහිල්ලා යාලගේ යාළුවන් එක්ක වෙන්න පුළුවන්, වැඩ කරන තැන වෙන්න පුළුවන්. අපි ගැන දෙන පොසිටිව් ෆීඩ්බැක් එක තමයි අපිට තියෙන ලොකුම ශක්තිය. මොකද අපි මෙතන හරි දේ හරි විදියට කරන ආයතනයක්. ඉතින් අපෙන් සේවාවක් ගත්ත පාරිභෝගිකයෙක් කවදාවත් අපි ගැන වැරද්දක්, අපි ගැන දුර්මතයක් සමාජයට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් ඔයාලා අපි ගැන එහෙම මොකක් හරි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි වුණත් යම් සේවාවක් ලබා ගන්න යද්දී අපි මේ සේවාව ලබා ගන්න යන ආයතනය මොන වගේද කියලා අපි පොඩි රිසර්ච් එකක් කරනවා, හොයලා බලනවා. ඉතින් Leaf House ආයතනය ගැන ඔයාලට අපේ Facebook page එකෙන් ඔයාලට බලන්න පුළුවන් අපෙන් සේවාව ගත්ත කස්ටමර්ස්ලා එයාලා කැමැත්තෙන්ම අපිට රිවිව්ස් දීලා තියෙනවා. අපේ සේවාව කොහොමද කියන කාරණේ ගැන එයාලා අපිට රිවිව්ස් දීලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔයාලට පොඩි රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඒ වගේම Google එකේ අපේ රිවිව්ස් ඔයාලට බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් සේවාව ගත්ත පාරිභෝගිකයෙක්ව අඳුරනවා නම් පෞද්ගලිකව යාගෙන්ම අහලා දැනගන්න පුළුවන් කොච්චර හොඳ විශ්වසනීය සේවයක්ද Leaf House ආයතනයෙන් ලබා දෙන්නේ කියලා. මම ඔයාලට කියවනේ Leaf House ආයතනය ගැන ඔයා යම් අදහසක් ගන්න මම අර කලින් කිව්වා වගේ Facebook group එකකින් ඔයා එහෙම අදහසක් ගන්න උත්සාහ කරනවා වගේම තමයි අපි දැකලා තියෙනවා පෞද්ගලිකව අපි ළඟට ආපු පාරිභෝගිකයන් අපිට කියලා තියෙනවා. මම ඔය කලින් කිව්ව වංචනික ස්ථාන වලට ගිහිල්ලා එයාලා සේවාවක් ලබා ගත්තී. බැටරි රිප්ලේස්මන්ට් එකක් වෙන්න පුළුවන්, බැටරි අප්ග්‍රේඩ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ සේවාවක් ලබා ගන්න යද්දී ඒ වගේ ආයතන වලින් කියන්නේ Leaf House ආයතනයට යන්න එපා. මොකද එතන හරියට ඒ සර්විස් එක දෙන්නේ නැහැ කියන කාරණය අපි ළඟට ආපු ගොඩක් කස්ටමර්ස්ලට ඒ වගේ තැන් වලින් කියලා තියෙනවා. ඉතින් ඒ පාරිභෝගිකයන් එතනින් සේවාව අරගෙන කාලයක් තමන්ගේ වාහනය පාවිච්චි කරද්දි තමයි දැනගන්නේ මං ගිය තැනින් තමයි මට වංචාව කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ වංචාවන් වලට හසු වෙන ගොඩක් අය නෙමෙයි අපි සරලව කිව්වොත් හැම දිනාටම අන්තිමට එන්න තියෙන තැන තමයි Leaf House Private Limited කියන්නේ. මොකද Leaf වාහන වලට හරි විදිහට හරි සේවා ලබා දෙන ලංකාවේ තියෙන එකම ආයතනය තමයි Leaf House Private Limited කියන්නේ. ඉතින් ඒ වගේ වංචනික ස්ථාන වලට හසු වෙලා එන කස්ටමර්ස්ලා අන්තිමට කියන්නේ අපි යාළගේ වචනය විශ්වාස කරලා Leaf House ආයතනයට ආවේ නැහැ. ඉතින් අපි කරගත්ත ලොකු වැරද්දක් දවස් අවසානයේ බලද්දී යාළගේ මුදලත් එයාට ලොකු වියදමක් දරන්න වෙලා තියෙනවා. එතනට ඒ මුදල සම්පූර්ණ අපතේ යෑමක් වෙන්නේ. මොකද වාහනේ වැඩි කාලයක් යාට පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. ඒ බැටරි එකේ තියෙන ලෙඩේ දිගින් දිගටම එනවා. ඉතින් ආයෙ Leaf House ආයතනයේ මේ වගේ කස්ටමර්ස්ලා ආවට පස්සේ එයාලට තවත් අමතර වියදමක් දරන්න වෙනවා අලුතෙන් ඒ ප්‍රොසීඩිය එක කරගන්න. ඉතින් ඒ වගේ ස්ථානවලට ගිහිල්ලා අමාරු වෙන කස්ටමර්ස්ලා දවස් අවසානයේ එන එකම තැන තමයි Leaf House Private Limited කියලා කියන්නේ. right. ඉතින් Leaf House ආයතනය ගැන සමාජයේ තියෙන වැරදි මත ගැන කතා කරද්දී තවත් කියන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. අපෙන් සේවාව ලබා ගන්න එන කස්ටමර්ස්ලට Leaf House ආයතනය කියන්නේ අනිත් ආයතන වල සාපේක්ෂව හරි ප්‍රොසීඩිය එකකට හරි ස්ටෑන්ඩඩ් එකකට මේ හැමදේම කරන ආයතනයක්. ඉතින් අපේ ප්‍රොසීඩිය එකට කස්ටමර් ඇග්‍රී වුණාට පස්සේ තමයි අපි අපේ සර්විස් එක දෙන්න පටන් ගන්නෙ. ඉතින් අනිත් ආයතන වලින් අපි වෙනස් වෙන්නේ අපි මේ හැම දෙයකටම වගකීමක් දෙනවා. වගකීම කියන දේ Leaf වාහන වලට සම්බන්ධව ලංකාවට හඳුන්වා දුන්න එකම ආයතනය තමයි Leaf House Private Limited කියන්නේ. ඉතින් අපෙන් සේවාව ගන්න පාරිභෝගිකයන්ට අපි හැම වෙලේම
ගයිඩ්ලයින් එකක් දෙනවා තමන්ගේ වාහනය කොහොමද පාවිච්චි කරන්න ඕනේ, චාර්ජ් කරන්න ඕනේ මොන වෙලාවටද, මොන ස්පීඩ් එකටද යන්න ඕනේ, වාගේ අවශ්‍යතාවය අනුව කොහොමද වෙහිකල් එක මේන්ටේන් කරන්න ඕන, මේ හැම දෙයක් ගැනම අපි ගයිඩ්ලයින් එකක් දෙනවා. මොකද වාගේ අවශ්‍යතාවය අනුව අපි ඉන්ඩිවිජුවලි තමා මේ සේවාව ලබා දෙන්නේ. මොකද පාරිභෝගිකයගෙන් පාරිභෝගිකයට එයාගේ අවශ්‍යතාවය අනුව අපි ලබා දෙන සේවාව වෙනස් වෙනවා. බැටරිය අප්ග්‍රේඩ් එක වෙන්න පුළුවන්, බැටරි රීප්ලේස්මන්ට් එකක් වෙන්න පුළුවන්. පාරිභෝගිකයන් පාරිභෝගිකයට එයා වාහනේ පාවිච්චි කරන විදිහ අනුව එයාට තියෙන අවශ්‍යතාවය අනුව අපි ඉන්ඩිවිජුවලි තමයි මේ සේවාව ලබා දෙන්නේ. ඉතින් එහෙම අපි දෙන ගයිඩ්ලයින් එක ෆලෝ කරොත් ඔයාට අපි දෙන ටයිම් පීරියඩ් එකට ඔයාගේ වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. අපි දෙන අවුරුදු ගාන, අපි දෙන රේන්ජ් එක ඒ විදිහටම ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා අපි මේ දෙන ගයිඩ්ලයින් එක හරියට අනුගමනය කරන්නේ නැතුව සමහර වෙලාවට විශේෂයෙන් කියන්න ඕන සමහර වාහන අපි ළඟට එනවා බැටරි එකේ තියෙන රේන්ජ් එක සමහර වෙලාවට අපි හිතමු කිලෝමීටර් 60ක් වෙන්න පුළුවන් දල වශයෙන්. ඒ වගේ වෙලාවට අපි කියන්නේ මේක කෙටි කාලයක් තමයි ඔයාට මේ තියෙන බැටරි එක අප්ග්‍රේඩ් කරලා දුවන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒ තියෙන බැටරි එකකින් අප්ග්‍රේඩ් එකක් කරන්න. අපි හැම වෙලේම කියන්නේ ඔයාට දුවන්න පුළුවන් රේන්ජ් එක අපි කියනවා මේ තියෙන රේන්ජ් එක අනුව ඔයාට දුවන්න පුළුවන් තව මාසයයි දෙකයි එහෙම නැත්නම් මාස 6ක් වෙන්න පුළුවන්. ඒ ගැන අපි කස්ටමර්ව දැනුවත් කරනවා අනිවාර්යයෙන්ම. මොකද අපි බැටරි එක ස්කෑන් කරලා ස්කෑන් රිපෝට් එක දීලා සාක්ෂි සහිතව තමයි අපි ඒක කියන්නේ. නිකන් කට වචනට නෙමෙයි කියන්නේ මෙච්චර කාලයක් තමයි ඔයාලට දුවන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එහෙම කිව්වට පස්සෙත් පාරිභෝගිකයා දිගින් දිගටම අපිට කියනවා නම් අපෙන් ඉල්ලනවා නම් මට මේ අප්ග්‍රේඩ් එක කරගන්න ඕන. මොකද මම මෙච්චර කාලයක් විතරයි වාහනේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම රට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනය අයින් කරනවා වෙන්න පුළුවන්. එහෙම කියලා දිගින් දිගටම ඉල්ලීමක් කරොත් අපි පාරිභෝගිකයට ඒ සේවාව ලබා දෙනවා. හැබැයි එතනින් පස්සේ මොකද අපි කියනවානේ මේක මාස 6 නම් මාස 6 විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ අපි සාක්ෂි සහිතව අනිවාර්යෙන් පාරිභෝගිකයව දැනුවත් කරනවා. ඉතින් ඒකට එකඟ වෙලා ඒ සේවාව ලබාගෙන අර අපිට කියනවා මාස 6යි මම පදින්න කියලා. ඒනට සමහර වෙලාවට කස්ටමර්ස්ලා අවුරුද්දක්, අවුරුදු දෙකක්, එහෙම නැත්නම් අවුරුදු එකමාරක් දක්වා මේ වාහනේ පාවිච්චි කරනවා. ඉතින් එහෙම වුණාට පස්සේ අන්තිමට කියන්නේ මම ලීෆ් හවුස් එකෙන් තමයි බැටරි එක අප්ග්‍රේඩ් කරගත්තේ. මට මේ අවුරුද්දක් වෙනවා දැන් මම මේක අප්ග්‍රේඩ් එක කරගෙන වාහනේ මෙච්චර අවුරුද්දක් කමට හරියට පාවිච්චි කරන්න උන්නේ නැහැ. රේන්ජ් එක අඩු වුණා, ලෙඩ ආවා. ඒ කතන්දරේ කියනවා. ඉතින් ඒක ඇත්තටම මේ පාරිභෝගිකයා දැනුවත්ව කරන වැරද්දක්. මොකද අපි කියලා තමයි අනිවාර්යෙන් දෙන්නේ මේක මෙච්චර කාලයකට තමයි ඔයාලට දුවන්න පුළුවන්. අපි හැම වෙලෙම පාරිභෝගිකයව දිරිමත් කරන්නේ ඒ වගේ తాවකාලික පැලැස්තර වලට යන්න නෙමෙයි, ස්ථීර විසඳුමකට යන්න තමයි අපි පාරිභෝගිකයව දැනුවත් කරන්න නිසා උනන්දු කරවන්නේ. ඉතින් අපි හැම වෙලේම යාට කියන්නේ ඔයාලට පුළුවන් බැටරි රීප්ලේස්මන්ට් එකකට යන්න. එහෙම වුණොත් ඔයාලට මේක අවුරුද්දක් නෙමෙයි අවුරුදු 3-4ක් එහෙම නැත්නම් අවුරුදු 10ක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණය දැනුවත් කරලා තමයි අපි මේ සර්විස් එක ලබා දෙන්නේ. ඉතින් ඒ වගේ පාරිභෝගිකයේ පැත්තෙන් වැරද්දක් වෙලා එයා දැනුවත් ඒ වැරද්ද කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලට ලීෆ් හවුස් ආයතනය ගැන වැරදි මත සමාජගත කරනවා. ඉතින් ඒක ඇත්තටම එයා දැනුවත්ව කරන දෙයක්. මොකද අපි ඒක එයාට සර්විස් එක දෙන්න කලින් ඉන් ඩීටේල් මේ හැමදේම කියලා තමයි සර්විස් එක දෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් නැතුවම නොවේ. මම වල කලින් කියවනේ අපේ ලීෆ් හවුස් ආයතනයෙන් සේවාවක් ලබා ගත්තට පස්සේ පාරිභෝගිකයට අපි ගයිඩ්ලයින් එකක් දෙනවා කියලා වාහනේ කොහොමද මේන්ටේන් කරන්න ඕනේ, කොහොමද ඩ්‍රයිව් කරන්න ඕනේ, කොහොමද චාර්ජ් කරන්න ඕනේ, මේ හැමදේම ඉන් ඩීටේල් අපි යාට ගයිඩ්ලයින් එකක් දෙනවා. මොකද ඒ ගයිඩ්ලයින් එකත් එක්ක අපි වොරන්ටි පීරියඩ් එකකුත් දෙනවා. ඉතින් ඒ වොරන්ටි පීරියඩ් එක කව වෙන්න නම් ඒ විදිහට අපි දෙන ගයිඩ්ලයින් එක අනුව තමයි වාහනේ පාවිච්චි කරන්න ඕන. අපි ඒ ගයිඩ්ලයින් එක දුන්නා කියලා ඔයාව අපි හිර කරන්නේ නැහැ වාහනේ. ඒ කියන්නේ අඩු වේගයකින් ධාවනය කරන්න, එහෙම නැත්නම් මේ වෙලාවට විතරක් වාහනේ එළියට දාන්න, මේ වෙලාවට විතරක් චාර්ජ් කරන්න කියන එක ඔයාව හිර කරන්න නෙමෙයි අපි කරන්නේ. මොකද ඔයාගේ අවශ්‍යතාවයේ අනුව තමයි අපි මුලින්ම මේ සර්විස් එක ලබා දෙන්නේ. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය තියෙන්නේ සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ගේ ගෙදර ඉඳලා ළමයින්ව ඉස්කෝලේ ගෙනියන්න වෙන්න පුළුවන්. නැත්නම් එදිනදා අවශ්‍ය බඩු මුට්ටු ගන්න අහල පහල සුපර් මාකට් එකට එන්න පුළුවන්. එහෙම ඔයා අඩු අපසරියක වාහනේ පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ඒ අවශ්‍යතාවය අනුව තමයි අපි ඔයාට මේ බැටරි අප්ග්‍රේඩ් එක කරන්නේ. එතකොට ඒ ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට ෆුල් නිදහස තියෙනවා, සම්පූර්ණ නිදහස තියෙනවා තමන්ට අවශ්‍ය විදිහට වාහනේ පාවිච්චි කරන්න. ඉතින් අපි මේ ගයිඩ්ලයින් එක දෙන්නේ ඔයාට ඒක ස්මූත්ලි අපි දෙන වොරන්ටි පීරියඩ් එක කව වෙනකම් ඔයාට කිසිම ලෙඩක් නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය ස්මූත්ලි ධාවනය කරන්න පුළුවන් වටපිටාව හදලා දෙන්න තමයි අපි මේ වගේ ගයිඩ්ලයින් එකක් දෙන්නේ. ඉතින් ඒ ගයිඩ්ලයින් එක සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඒ ගයිඩ්ලයින් එක හරියට පිළිපදින්නේ නැතුව මම අර කලින් කිව්ව වංචනික ස්ථානවලට ගිහිල්ලා එයාලගේ වැරදි උපදෙස් අරගෙන අමාරු වැටෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී
දවස් අවසානයේ ලීෆ් හවුස් ආයතනයට තමයි යාලා බ්ලේම් එක දාන්නේ. ඔයාලගෙන් තමයි අපි සර්විස් එක ගත්තේ. ඒ වුණාට යාලට අර කාරණේ අමතක වෙනවා. අපි දීපු ගයිඩ්ලයින් අනුගමනය කරන්නේ නැතුව වෙනත් අය දෙන උපදෙස් පිළිපදින්න ගිහිල්ලා තමයි යාලා අමාරු වැටුනේ කියන කාරණය එයාලට අමතක වෙනවා. ඒ වගේම තමයි ලීෆ් හවුස් ආයතනයෙන් බැටරි අප්ග්‍රේඩ් එහෙම නැත්නම් ෆුලි බැටරි රීප්ලේස්මන්ට් එකක් කරපු වාහන වෙනත් ආයතන වලට විකුණනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයා අපේ ආයතනයෙන් සේවාවක් ලබා ගත්ත අයෙක් නම් ඒ කියන්නේ බැටරි රීප්ලේස්මන්ට් එකක් වෙන්න පුළුවන්, බැටරි අප්ග්‍රේඩ් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ ලීෆ් වාහනේට ඔයා කරගත්තට පස්සේ ඔයා වාහනය තව කෙනෙක්ට විකුණද්දී ඔයා එයාව දැනුවත් කරන්නේ නැති වෙන්න පුළුවන්. මම මේ බැටරි එක ලීෆ් හවුස් ආයතනයෙන් අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. මේක තව අවුරුදු 10ක් ඔයාලට බය නැතුව දුවන්න පුළුවන්. මෙච්චර රේන්ජ් එකක් තියෙනවා වාහනේ කියන කාරණය වාහනය මිලදී ගන්න කෙනාව දැනුවත් කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට ඒ වගේ අවස්ථා කීපයක් අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේ අවාසනාවන්ත සිද්ධි දෙක තුනකට මම කියන්නම්. ඒක වෙන්නේ දැන් මම කරන උදාහරණයක් විදිහට වාහනේ අපෙන් අප්ග්‍රේඩ් කරගෙන බැටරි අප්ග්‍රේඩ් එක කරගෙන තව කෙනෙක්ට විකුණද්දී කියන්නේ නෑ මේක මම ලීෆ් හවුස් ආයතනයෙන් අප්ග්‍රේඩ් කරගත්තා කියලා. ඉතින් ඒ වාහනේ ගන්න කෙනා ටික කාලයක් පස්සේ මෙයා හිතනවා මේක රේන්ජ් එක අඩු ඇති. දැන් මම සාමාන්‍යයෙන් සමාජයේ මතයක් තියෙනවා මෙච්චර කාලයක් දිවුවට පස්සේ බැටරි එක අනිවාර්යෙන් මාරු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අර වාහනේ මිලදී ගත්ත කෙනා නොදැනුවත්ව එයා බැටරි එක ගලවලා වෙන බැටරි එකක් දාගන්න වෙන ආයතනයකට යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක අවස්ථාවක් අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ කස්ටමර් වාහනේ මිලදී ගත්ත කෙනා බැටරි එක ගලවලා වෙන බැටරි එකක් රීප්ලේස් කරන්න යද්දී බැටරි එක ගලවද්දී මොකද වාහනේ ඒ වෙනකොට තියෙන බැටරි එක ලීෆ් හවුස් ආයතනයෙන් අප්ග්‍රේඩ් කරගත්ත බැටරි එකක්. ඉතින් අපේ ස්ටිකර්ස් තියෙනවා ඒ බැටරි එකේ. මොකද අපි ඒක හරි ප්‍රමිතියට අපේ ආයතනයේ සන්නාමයේ සහිතව අපි බැටරි දෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකට අපි මුහුණ දෙන්න උනා. බැටරි එක ගලවලා එයා ෆොටෝ එකක් දාලා තිබ්බා. මේක ලීෆ් හවුස් ආයතනයෙන් ගත්ත බැටරි එකක්. මෙච්චර කාලෙම මට දුවන්න බැරුණා කියලා. ඒ වුණාට එයා දන්නේ නැහැ. එතනින් එහාට තව එයාට අවුරුදු ගාණක් දුවන්න තිබ්බ chance එක එයා බැටරි එක ගලවලා නැති කරගත්තා කියලා. ඉතින් ඒ වගේ අතපසුවීම් වලින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ලීෆ් හවුස් ආයතනයෙන් අප්ග්‍රේඩ් කරගත්ත බැටරි ගන්න එහෙම නැත්නම් රීප්ලේස් කරගත්ත බැටරි ගන්න අපි දීලා තියෙන ටයිම් පීරියඩ් එක ඔයාලට කිසිම බයක් නැතුව දුවන්න පුළුවන්. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මේ ශාස්ත්‍රයේ අපි ඉන්නේ පාරිභෝගික විශ්වාසය ඒ විදිහටම රැකපු ඉඳ. ඉතින් අපි දෙයක් කරන්න බැරි නම් අපි කියන්නේ නැහැ මෙච්චර කාලයක් දුවන්න පුළුවන්, මෙච්චර රේන්ජ් එකක් වට දුවන්න පුළුවන් කියලා. ලීෆ් හවුස් ආයතන මේ වෙනකන් සේවාව සපයලා තියෙන හැම පාරිභෝගිකයම අපි දීලා තියෙන රේන්ජ් එකට අපි රෙකමන්ඩ් කරන අවුරුදු ගාණ අද වෙනකන් වාහන පදින පාරිභෝගිකයන් ඕන තරම් ලංකාවේ ඉන්නවා. රයිට්. ඉතින් ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඔයාලට මම වීඩියෝ එක එන්ඩ් එකෙත් කියන්නම්. ලීෆ් හවුස් ආයතනය ගැන ඔයාලට මොන හරි දැනගන්න ඕන, අපේ ආයතනයේ විශ්වසනීයභාවය ගැන ඔයාලට දැනගන්න ඕන නම් අර වගේ Facebook groups වල ගිහිල්ලා අහන්න එපා. ඒ වගේ වංචනික ස්ථාන වල ගිහිල්ලා අපි ගැන අහන්න එපා. කෙලින් මෙන්න අපෙන්ම ඔයාලට දැනගන්න පුළුවන් අපේ විස්තර. අපිට කෝල් කරන්න පුළුවන්. කෝල් කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් සේවාව ලබාගත්ත තවත් පාරිභෝගිකයින් විමසලා ඔයාලට දැනගන්න පුළුවන්. මෙතන හරියටම මොකද්ද වෙන්නේ කියන කාරණේ. ඉතින් අර පළ තියෙන රුකටනේ ගල් ගහනවා කියන්නේ. ඒ වගේ තමයි හරි දේ හරි විදියට කරන ආයතනයක් වුණාම විශේෂයෙන් ලංකාව වගේ රටක අපිට ඕන තරම් මඩ එල්ල වෙනවා. ඉතින් ඒ මඩ ප්‍රහාර වලට අපි සැලෙන්නේ නැහැ. අපි ඉස්සරහටත් පාරිභෝගිකයන්ට අපි විශ්වාසනීයව හරි දේ හරි විදියට හරි සේවාව ලබා දෙනවා. ඉතින් අපි මේ වීඩියෝස් උනත් කරන්නේ අපේ ව්‍යාපාරික පරමාර්ථය ඔළුවේ තියාගෙන නෙමෙයි. අපි පාරිභෝගිකයන් දැනුවත් කරන චේතනාවෙන් තමයි වීඩියෝස් උනත් අපි දැන් වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඉස්සරහටත් අපි වීඩියෝස් කියනවා. මේ හැමදේම කරන්නේ පාරිභෝගිකයෝ ඔයාලා වෙනුවෙන්මයි. ඔයාලට හරි දෙයක් දෙන්න, හරි දෙයක් ඔයාලගේ දුක් මාංශය හම්බ කරන මුදල් වියදම් කරලා හරි දෙයක් මිලදී ගන්න, හරි සර්විස් එකක් ගන්න තැනට ඔයාලා යොමු කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් මම කියන්නේ අපිට කෝල් කරන්න, අපි ගැන දැනගන්න, අපේ Facebook page එක follow කරන්න, TikTok page එක තියෙනවා, අපේ YouTube තියෙනවා, Instagram තියෙනවා. මේ හැම එකම follow කරලා අපි ගැන දැනගන්න පුළුවන්. ඉතින් එන්න ලීෆ් හවුස් ආයතනයට ඇවිල්ලා ඔයාගේ ලීෆ් වාහනයට අවශ්‍ය සේවාව ඔයාලට මොකද්ද වෙන්න ඕනේ කියන කාරණේ දැනගන්න, අපෙන් බැටරි ස්කෑන් එකක් කරගන්න, අපෙන් කන්සල්ටේෂන් එකක් කරගන්න. මේ හැමදේම කරලා ඔයා satisfy වෙනවා නම් අපේ සේවාව ලබා ගන්න. ඉතින් අපේ දුරකථන අංකය මම ඔයාලට කියන්නම් 071 288 880 කියන දුරකථන අංකයට අමතුමක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. Leaf House Private Limited, the choice of future minders.